අපි කොයි කවුරුත් දන්නා තරමින් අසා ඇති දෙයක් තමයි අපේ මේ සොබාදහමේ සෑම දෙයකටම අරක්ගත් දෙවි දේවතාවුන් සිටිනා බව. අපේ පරිසරය ගතහොත් ගස් කොළන් වලට පවා අරක්ගත් දෙවි දේවතාවුන් සිටිනා බව අපට අසන්නට ලැබෙනවා. ඒ වගේම පුද්ගලයන් වශයෙන් අපි සියලු දෙනාටම තම තමන්ට හිමි ඉෂ්ට දේවතාවරු සිටිනා බවත් අප දන්නා දෙයක්. එලෙසම ග්‍රාමීය වශයෙන්, ප්‍රාදේශීය වශයෙන්, පළාත් ආදී නොයෙකුත් අයුරින් එක් එක් දෙවි දේවතාවුන් අපේ වන්දනා මානයට ගරු බුහුමන් වලට ලක් වෙනවා. නිදසුණක් විදියට ලෝක ගෞරවාදරයට පාත්‍ර වුණ රුවන්වැලි මහා සෑයට නොහොත් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේට එම නාමය ලද හැටියෙන්ම අපට එම විශ්වාසයන් මතවාද අදටත් නොතකා හැරීමට නොහැකි බව තේරුම් ගත යුතුයි. ඉතින් එලෙසම අපේ මේ භූමියට නැතිනම් පෘථිවියටද එලෙසම හිමිකාරීත්වයක් දරන දේවතාවියක් සිටිනා බවට මත පවතිනවා. ඇය භූමි දෙවගන ලෙස නම් දරනවා. මෙම භූමි මාතාව මහා ලක්ෂ්මී මෑණියන්ගේ තවත් එක් අංගයක් හෙවත් ආත්මයක් ලෙස සැලකෙනවා. භූමි මාතාවගේ ස්වාමියා ලෙස සැලකෙන්නේ විෂ්ණු දෙවිඳුන්ගේ වරාහ හෙවත් අසුරයින්ගෙන් භූමි මාතාව බේරා ගැනීමට ඌරෙකු ලෙස පැමිණි අවතාරයයි. භූමි මාතාවගේ දරුවන් ලෙස මාතා සීතා, මංගල හෙවත් අඟහරු ග්‍රහයා සම්බන්ධ දෙවියා සහ නරකාසුර නම් අයෙකු ගැන සඳහන් වෙනවා. සමහර වෙලාවට අපි අතින් ගිලිහෙන සමහර පොඩි පොඩි දේවල් අපි කොතරම් උත්තරීතරව පූජනීයව පිදිය යුතුද යන වග ජීවිතයේ කොයියම් හෝ අවස්ථාවන්හිදී අපිට පසක් වනු නොඅනුමානයි. ඉතින් අපේ සියලු බර දරාගෙන අපි ජීවත් කරවන අපිට සියලුම පාරිසරික සම්පත් ලබා දෙමින් අපිව ඉවසා දරාගෙන සිටින දිව්‍ය මාතාවට, භූමි මාතාවට නමස්කාර වේවා.